right හරි පුතේ ඔන්න අයිබෝවන් මොකද්ද මේ වීඩියෝ එක right ඔන්න අපි කතා කරන්න යන්නේ ඉලෙක්ට්‍රොනික වින්‍යාසය කියන්නේ මොකද්ද කියලා ඊට කලින් ඉලෙක්ට්‍රොනික වින්‍යාසය කියන්නේ මොකද්ද කියන්නේ කලින් හරිද ඔයා බලන්න ඕනේ පරමාණුව කියන්නේ මොකක්ද කියලා පරමාණු කියන්නේ මොකද්ද ඒ අත්‍ය සම්බන්ධතාව මොනවද කියන කාරණාව කලින් වීඩියෝ එකකින් දාලා තියෙනවා ඒක බලලා මෙතෙන් එන්න නැත්තම් වාට මේක තේරෙනවා හොරයි right ඊට පස්සේ මූලද්‍රව්‍ය 20 මම බෝඩ් එකේ දැන් ලියලා තියෙනවා ඔයාලගේ සිලබස් එකට අදාළව right මේ මූලද්‍රව්‍ය 20 කවියකින් කොහොමද පාඩම් කරගන්නේ ඒකට අදාළ කවියයි ඊට පස්සේ ඒ කවියට අදාළ නිදාන කතන්දරයයි ඔන්න තවත් වීඩියෝ එකකින් මම කරලා තියෙනවා ඇත්තටම උදේ මේක වීඩියෝ සීරීස් එකක් right මේක වීඩියෝ සීරීස් එකක් ඔයා එකින් එක බලාගෙන ඉන්න ඕනේ නැත්තම් 10 වසරේ එහෙමත් නැත්තම් සාමාන්‍ය පෙළ ලියන ඔයාගේ පළවෙනි කෙමිස්ට්‍රි පාඩම ඔයාට තේරෙන්නේ නැතුව යනවා උඩරිම සරල කරලා තියෙන්නේ පුතේ හරිද කිසි ගැටලුවක් නැහැ ලස්සනට කියලා දෙනවා පළවෙනි වීඩියෝ දෙකම බලලා මෙතෙන් එන්න එහෙම නොවුනොත් ඔයාට මේක තේරෙනවා හොරයි මොකද ඒව අන්තර්ගත කරලා තමයි මේ වීඩියෝ එක හදන්නේ මොකද්ද මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන කාරණාව right ඔන්න බයෝ එකේ නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියෙන වීඩියෝ දෙකටම දාලා ලින්ක් එක පිළිවෙලට බලන්න ඉස්සෙල්ලා පරමාණු කියන්නේ මොකද්ද කියලා ඊළඟට බලන්න මොකද්ද මේ මූලද්‍රව්‍ය 20 මතක තියාගන්න කවිය නිදාන කතන්දරය කෙටි ක්‍රමයක් තියෙනවා ඒ ඔක්කොම බලලා ඉන්න right ඔන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ වීඩියෝ දෙකේම ලින්ක් එක තියෙනවා බලලා මෙතෙන් එන්න right අපි බලමු මොකද්ද මේ ඉලෙක්ට්‍රොනික වින්‍යාසය කියන්නේ කියලා උදේ ඉලෙක්ට්‍රොනික වින්‍යාසය කියලා කියන්නේ මොකද්ද අපි කතා කරා පරමාණු කියන්නේ මොකද්ද පරමාණු පිළිබඳව ග්‍රහාකෘතිය අන්නේ ග්‍රහාකෘතියට අනුව අපි කතා කරා ඉලෙක්ට්‍රෝන මොකද වෙන්නේ වටේ යනවා නේද මොකද්ද නිශ්චිත පතවල න්‍යෂ්ටිය වටේට ගමන් කරනවා කීවා ඉලෙක්ට්‍රෝන කියන්නේ කෙල්ලෙක් කියලාත් අපි කතා කරා ඇයි ඒ කෙල්ලොන්ගේ ආරෝපණය ඍණ නිසා ඉලෙක්ට්‍රෝන වල ආරෝපණයක් ඍණ ඔය කෙටි ක්‍රම ටික අර වීඩියෝ එකේ තියෙනවා දැන් මතක් කරන්නේ හරිද මෙච්චරයි වෙන්න ඕනේ න්‍යෂ්ටිය හැදිලා තියෙන්නේ ප්‍රෝටෝන වලින් සහ නියුට්‍රෝන වලින් එයා මැද්දේ ඉන්නවා වටේ අවකාශය පුරාම ඉලෙක්ට්‍රෝන නිශ්චිත පතවල ගමන් කරනවා කියලා කිව්වා එහෙම නේද right එතකොට මේ නිශ්චිත පතවලට අපි කිව්වා ශක්ති මට්ටම් කියලා මෙන්න මේ ශක්ති මට්ටම් හතරක් තියෙනවා කියලා කතා කරා කලින් වීඩියෝ එකේ right එතකොට මේ ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන කීයක් පිරෙන්න ඕනේද කියලාත් අපි කතා කරා ඉලෙක්ට්‍රෝන කියන කීට වටේ යන්න පළවෙනි ශක්ති මට්ටමේ කී දෙනෙක්ටද අවසර දීලා තියෙන්නේ දෙවෙනි ශක්ති මට්ටමේ කීයකටද අවසර දීලා තියෙන්නේ ඔන්න ඔය කාරණා ටික අපි කතා කරා චුට්ටක් මතක් කරලා දෙන්නම් පුතේ මේ තියෙන්නේ මොකද්ද න්‍යෂ්ටිය මේ තියෙන්නේ පළවෙනි ශක්ති මට්ටම මේ තියෙන්නේ දෙවෙනි ශක්ති මට්ටම මේ තියෙන්නේ තුන්වෙනි ශක්ති මට්ටම දැන් මම මෙතන පොඩියට තමයි අදින්නේ හරිද මකන්න ඕනේ right එතකොට හතරවෙනි ශක්ති මට්ටම මෙන්න මෙහෙම වටෙන් තියෙනවා කියලා අපි කතා කරා හරිද න්‍යෂ්ටියේ ඉඳලා පිටතට යනකොට ශක්ති මට්ටම් අතර පරතරය මොකද වෙනවා කීවේ අඩු වෙනවා කීවා ඒ වගේ දින ඉලෙක්ට්‍රෝන වල ශක්තිය නම් වැඩි වෙනවා කියලා කිව්වා ඒවා මේ කලින් වීඩියෝ එකේ උගන්වපුවා right එතකොට මෙන්න මේ ශක්ති මට්ටම් වලට නම දුන්නා 1 2 3 4 කියලා එහෙමත් නැත්නම් K L M N කියලා හරිද මේ K කියන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන වටේ යන්නේ දෙන්නයි එහෙම තමයි අවසර තියෙන්නේ L කියන එකේ 8 දෙනයි M කියන එකේ 18 දෙනයි right N කියන එකේ කීයද 32යි ඔහොම තමයි ඉලෙක්ට්‍රෝන වලට වටේ යන්න අවසර තියෙන්නේ හැබැයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා කියන්නේ මේ ශක්ති මට්ටම් වල මේ විදියට ඉලෙක්ට්‍රෝන පිරීලා තියෙන විදිහ කීය ගානේද පිරීලා තියෙන්නේ කියන එක හැබැයි මේ ඇවිල්ලා ඇත්තටම මූලද්‍රව්‍ය වල ඉලෙක්ට්‍රෝන පිරීලා තියෙන විදියනේ right ශක්ති මට්ටම් වල හැබැයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියද්දී අපි මේක ගන්නෙ නෑ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියද්දී මේ සෙට් එක බලංගු නෑ මොකද පුතේ ඔයාලට මූලද්‍රව්‍ය 20යිනේ තියෙන්නේ මේ වෙද්දී මූලද්‍රව්‍ය 115කටත් වඩා වැඩියෙන් හොයාගෙන තියෙන්නේ right එතකොට
ඒවට අදාළව තමයි මේ ක්‍රමය පාවිච්චි කරේ. ඔයාලගේ සිලබස් එකේ මූලද්‍රව්‍ය 20යිනේ තියෙන්නේ. මේ තියෙන්නේ මේ 20ට අදාළව ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියද්දී. හරිද? මෙතෙන් අපි ගන්නෙ 2 කියලාමයි. right. මෙතෙන් අපි ගන්නෙ 8 කියලාම තමයි. ඊළඟ එකටත් වටේ යන්න පුළුවන් 8කට. ඊළඟ එකටත් වටේ යන්න පුළුවන් 8කට. right. එතකොට මේක තමයි දැන් ඉඳන් වළංගු වෙන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න. මේ බං මොකද්ද ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ? ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ වෙන්න මේ ශක්ති මට්ටම් වල මේ විදිහට ඉලෙක්ට්‍රෝන පිරීලා තියෙන විදිහ. පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන පිරෙන්න පුළුවන් කොහොමද? දෙන්නයි. ඒක ඊට වටේ යන්න අවසර තියෙන්නේ කීලට කීයද? දෙන්නෙකුට. පළවෙනි ශක්ති මට්ටමේ. හරිද? දෙවෙනි ශක්ති මට්ටමේ 8 දෙනයි. තුන්වෙනි ශක්ති මට්ටමේ 8 දෙනයි. හතරවෙනි ශක්ති මට්ටමෙත් එහෙනම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියද්දී අපි කියන්නේ කීයක් පිරෙනවා කියලාද? උපරිම පිරෙන්නේ 8යි. දැන් අපි බලමු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නේ කොහොමද කියලා. right. මම කෝඩ් එක මකා ගන්නවා මේ ශක්ති මට්ටම් ඕන වෙන්නේ. right. අපි ගමුකෝ ඔයා කැමති මූලද්‍රව්‍යයක් කියන්න. හරි. හයිඩ්‍රජන්. හරිද? ඔන්න හයිඩ්‍රජන් අපි නිල් පෑනෙන් ලියමු ඒක පැහැදිලිව පේන්න ඕන නිසා. right. ඔන්න හයිඩ්‍රජන් ඉන්නවා. එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. මේ ඔයාට කිව්වා කවියක් කියලා දීලා නිදාන කතන්දරයකුත් එක්ක මේ මේ මූලද්‍රව්‍ය 20 පිළිවෙලට මතක තියෙන්න ඕනේ. හරිද? කවියට අනුව. එතකොට එයාට අපි දීලා තියෙනවා මේ අණු අංකයක්. මේ අණු අංකය සමානයි කීවා මේ මූලද්‍රව්‍යයේ ඉලෙක්ට්‍රෝන ගානට. ප්‍රෝටෝන ගානට. ප්‍රෝටෝන ගාන කියන්නේ ඉතින් පරමාණු ක්‍රමාංකයනේ. අපි ඒක චුට්ටක් මතක් වෙන්න ලියමු right. මේ තියෙන මූලද්‍රව්‍ය වල මේ අණු අංකය සමානයි මොනවටද? පරමාණු ක්‍රමාංකයට. හරිද? අනේ පුතේ පැන ලියෙන්නේ නැහැ. පොඩ්ඩක් ඉන්න. වීඩියෝ කොහොම තියෙනවා? right. ඉතින් ටිකක් පුරව ගන්න ගියේ. හරි. මේ බලන්නකෝ පරමාණු ක්‍රමාංකය. අංකේ ලියන්නේ සමානයි කියන්නේ p ගණන, ප්‍රෝටෝන ගණන. සමානයි මොනවටද? e ගණන කියලා අපි කලින් වීඩියෝ එකේ කතා කරා. මේ තුන් දෙනාම සමානයි පුතේ මේ දීලා තියෙන මොකේටද? අණු අංකයට. හරිද? මේ දීලා තියෙන අණු අංකයට මේ ටික සමානයි. එහෙනම් ඕනෑම මූලද්‍රව්‍යයක ඉලෙක්ට්‍රෝන ගණන අපිට පුළුවන් බලන්න මෙන්න මේක දිහා බලලා. සින්දුව දැන් අපි දන්නවනේ. hi hissy little baby බොනකොට කනකොට නටනකොට ඔයාගේ ෆොටෝස් නියමයි. සොමම ගියලි සිලි පොස්පරස්ගේ සල්ලි කොලේ අරන් පොට්ට කැටේ. ඔක සුපිරි. හරිද? ඔකේ නිකම්ම මතක හිටින්නේ නැහැ සින්දුව. නිදාන කතන්දරයත් ඔයා අහන්නම ඕනේ. කලින් වීඩියෝ එක බලන්න ඈ. right. එතකොට මේ තියෙන්නේ ඇත්තටම අණු අංකයේ විදිහට යාගේ ඉලෙක්ට්‍රෝන ගානනේ. හරිද? අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ මේ ශක්ති මට්ටම් වල. හරිද? ඉලෙක්ට්‍රෝන පිරලා තියෙන ආකාරය. මං කියව දැන් ඉලෙක්ට්‍රෝන පිරෙන්න පුළුවන් පළවෙනි ශක්ති මට්ටමේ නම් 2යි. දෙවෙනි ශක්ති මට්ටමේ 8යි. තුන්වෙනි එකෙත් 8යි, හතරවෙනි එකෙත් 8යි කියන විදිහටනේ. right. අපි බලමු. ඔයා කැමති මූලද්‍රව්‍යයක් කියන්න. හයිඩ්‍රජන්. හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන කීයද පුතේ? 1යි. 1 විතරක් දානවා. එහෙනම් එයාගේ මෙන්න මේ විදිහට ඉලෙක්ට්‍රෝන එකක් නිරූපණය වෙනවා පළවෙනි ශක්ති මට්ටමේ. ඊළඟට ඔයා කැමතිම කෙනා හීලියම්. හරිද? හීලියම් ගත්තම ඉලෙක්ට්‍රෝන කීයද? 2යි. නේද? මේ තියෙන්නේ 2යි. එහෙනම් එයාගේ ඉලෙක්ට්‍රෝන පළවෙනි ශක්ති මට්ටමේ දාන්න පුළුවන් 2ක්. ඔන්න මේ හීලියම්ගේ දැන් 2යි. හරිද? ඊළඟට අපි බලමු ලිතියම්. අනේ ලිතියම් වල ඔක්කොම ඉලෙක්ට්‍රෝන කීයද? 3යි. තුන් දෙනාම මේ පළවෙනි ශක්ති මට්ටමට දාන්න පුළුවන්ද? බෑ. මේ දෙන්නෙක් දැනටමත් දාලා. ලිතියම්ගේ දෙන්නෙක් පළවෙනි එකට දානවා. දෙන්නයිනේ දාන්න පුළුවන්නේ. ඉතුරු කෙනා පුතේ ඊළඟ ශක්ති මට්ටමට දානවා. වෙන්න ඊළඟ කෙනා ඊළඟ ශක්ති මට්ටමට. right. පැහැදිලි ඇති නේද? right. එහෙනම් ලිතියම්ගේ පළවෙනි ශක්ති මට්ටමේ ඉන්නවා දෙන්නෙක්. ඊට පස්සේ කමාවක් දාලා ඊළඟ ශක්ති මට්ටමට කීයක් යනවද? 3ෙන් 2 කිව්වම 1යි. ඔහොම තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. තව එකක් බලමු. බෙරිලියම්. බෙරිලියම් ගත්තම පුතේ පළවෙනි ඉලෙක්ට්‍රෝන කීයද? ඔක්කොම 4යි. ඉලෙක්ට්‍රෝන 4යි. පළවෙනි ශක්ති මට්ටමට දාන්න පුළුවන්නේ
2යි. එහෙනම් ඔන්න 2 ඉතුරු කීයද තව 2ක්. කමාවක් දාලා එයා ඊළඟ ශක්ති මට්ටමට දානවා. අන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන විදිය. අපි දැන් තව ටිකක් පල්ලෙහා කෙනෙක් ගමු. හරිද? අපි ගමු ඔක්සිජන්. ඔක්සිජන්ගේ ඔක්කොම ඉලෙක්ට්‍රෝන කීයද වෙන්නේ? ඔක්සිජන් 8යි. පළවෙනි ශක්ති මට්ටමට 2යි. තව 8 වෙන්න කීයක් ඉතුරුද? 6ක්. අන්න 6 දානවා ඊළඟ ශක්ති මට්ටමට. right. ඊළඟට අපි දාමු නියෝන්. නියෝන් ගන්නකෝ. නියෝන් කීයද? 10යි. පළවෙනි ශක්ති මට්ටමට දානවා 2ක්. ඊළඟ ශක්ති මට්ටමට කමාවක් දාලා තව කීයක් ඉතුරුද? 8ක්. 8ම දාන්න පුළුවන්ද? ඔව් පුතේ මේ දෙවෙනි ශක්ති මට්ටමට 8ක් දාන්න පුළුවන්නේ. right. ඔන්න 8යි. අපි බලමු ඊළඟ කෙනා. අපි බලමු සෝඩියම් වල. සෝඩියම් වල. සෝඩියම් වල ඔක්කොම ඉලෙක්ට්‍රෝන කීයද? 11යි. අපි කිව්වා මේ තියෙන අණු අංකය මේ පරමාණු ක්‍රමාංකයටයි ප්‍රෝටෝන ගානටයි ඉලෙක්ට්‍රෝන ගානටයි මොකද වෙන්නේ? සමානයි. එහෙනම් මේ බලන්න ආයෙ මතක් කිරීමක් කරේ right. සෝඩියම් වල ඉලෙක්ට්‍රෝන කීයද? අණු අංක කීයද? 11යිනේ. 11යි. පළවෙනි ශක්ති මට්ටමට දාන්න පුළුවන් උපරිම 2යි. කමාවක් දානවා 2 ලියලා කමාවක් දානවා. 11න් 2ක් ගිවම තව කීයක් ඉතිරිද? 9ක්. පුතේ එහෙනම් ඊළඟ එකට 9 දානවා නේද? පිස්සුද සර්? එහෙම 9 දාන්න පුළුවන්ද? මේ බලන්නකෝ. දෙවෙනි ශක්ති මට්ටමට ඉන්න පුළුවන් උපරිම 8යි. එහෙනම් 8යි දෙවෙනි එකේ. තව කීයක් ඉතුරු වෙයිද? 1ක්. එයා දාන්නේ කමාවක් දාලා ඊළඟ ශක්ති මට්ටමට. පැහැදිලි නේද? එතකොට මේ බලන්න මෙතන නම් ශක්ති මට්ටම් 1යි හයිඩ්‍රජන්ගේ මෙයා විතරනේ තියෙන්නේ. හීලියම්ගෙත් එක ශක්ති මට්ටමයි. මේ ලිතියම් වෙද්දී අර ශක්ති මට්ටම් 2යි. බෙරිලියම් වෙද්දී ශක්ති මට්ටම් 2යි. නියෝන් වලත් ඉතින් ශක්ති මට්ටම් 2යි. අනිත් වගේ 2යි. හරි ඔක්සිජන් වල 2යි. හරිද? සෝඩියම්ගේ ශක්ති මට්ටම් කීයද? සෝඩියම්ගේ ශක්ති මට්ටම් 1යි 2යි 3යි. දැක්කා නේද? අපි ටිකක් පල්ලෙහා කෙනෙක් ගමු 16 තියෙනවා. කාටද? සල්ෆර්. හරිද? සල්ෆර් ගත්තම එයාගේ ඉලෙක්ට්‍රෝන කීයද? 16යි. 16යි. පළවෙනි ශක්ති මට්ටමට දාන්න කීයක්ද? 2ක්. දෙවෙනි ශක්ති මට්ටමට 8යි. 2යි 8යි 10යි. තව කීයක් ඉතුරුයිද? 6ක්. 6ම තුන්වෙනි එකට දාන්න පුළුවන්. අයි උපරිමේ 8යිනේ. 8ට වඩා තමයි දාන්න බැරි. right. ඔන්න සල්ෆර්. හරිද? එතකොට එයාගේ ශක්ති මට්ටම් කීයද? 1යි 2යි 3යි. නේද? right. ඊට පස්සේ අපි බලමු තව චුට්ටක් දරුණු කෙනෙක්. අපි දාමු පොටෑසියම්. හරිද? මේ නෑ. ඔයා කියන්න ඔයා කැමති එකක්. ඔයා ඒකට කැමති උනාට කමක් නෑ. මං කැමති පොටෑසියම් නේ. right. දෙන්න තියෙනවා පොටෑසියම්. එයාගේ තොඩි ඉලෙක්ට්‍රෝන කීයද පුතේ? 19යි. 19 වෙනි එක තමයි ඉන්නේ. මම ආයෙත් මතක් කරන අර වීඩියෝ දෙක බලලා ඉන්නේ. එහෙම නැත්නම් චුට්ටක් මේක අමාරුයි. නෑ අමාරුවක් නෑ. මේ තනියෙන් කරගන්න අමාරුයි. දැන් මේකේ මම බෝඩ් එකේ මේක ලියලානේ තියෙන්නේ. ඉතින් මේ ඉස්සල පරමාණු කියන්නේ මොකද්ද බලන්න. ඊට පස්සේ මූලද්‍රව්‍ය 20 කොහොමද පාඩම් කරගන්නේ කියන එක බලන්න. ඊට පස්සේ මේක නෑ. පොටෑසියම් වල කීයද? 19යි ඉලෙක්ට්‍රෝන. පළවෙනි ශක්ති මට්ටමට 2යි. දෙවෙනි ශක්ති මට්ටමට 8යි. 2යි 8යි 10යි. ඉතුරුයි 9ක්. එහෙනම් මේ 9 ඊළඟ ශක්ති මට්ටමට නේද? අනේ පිස්සුද සර්? එහෙම 9ක් දාන්න බෑනේ. තුන්වෙනි ශක්ති මට්ටමේ ඉන්නේ කීයක්ද? උපරිම 8ක්. එහෙනම් ඒකට දාන්න පුළුවන් උපරිම 8යි. ඊළඟ කෙනා ඊළඟ එකට. එහෙනම් ඔන්න ඔය තමයි අපි ඉලෙක්ට්‍රොනික වින්‍යාසය ලියන්නේ. ඒතර මෙයාගේ ශක්ති මට්ටම් 1යි 2යි 3යි 4යි. පැහැදිලිද? right. තේරුණා නේද කතන්දරේ? අනේ පුතේ මේ සරලව කියලා දෙන්නේ. තේරෙන්නේ නැත්නම් අයම්මලා ආය ආපස්සට ගිහිල්ලා බලන්න. හරිද? මේවා අනේ මේ බලන්න පුතේ YouTube එකෙන් ඔයාලට මේ කෙමිස්ට්‍රි පාඩම් ඔක්කොම උගන්වනවා. ෆිසික්ස් පාඩම් ටිකත් ඔක්කොම උගන්වනවා. වෙලාව තිබ්බොත් බයෝ ටිකත් උගන්වනවා. නොමිලේ උගන්වන්නේ. right? එතකොට ඔයාලා පුළුවන් වෙලාවට ඔය subscribe පාරක් දාලා like එකක් දාලා පුංචි comment එකක් දෙන්න තේරුණාද කියලා. හරිද? ඒක මට කමන්නේ හම්බුණත් නැතත් ඔයා මේක හොඳට ඉගෙන ගන්න. හරිද? ඔයා මේ වෙලාවේ 11 වසරේ කෙනෙක් ඉන්නම් ඔය 11 වසරේ නම් එයාලා 10 වසර බලනවනේ. හරිද? කෙමිස්ට්‍රි කියව ගමන් අපෝ කෙමිස්ට්‍රි මොනවද කියලාවත් දන්නේ නැහැ සමහරයෝ. සමහරුන් විද්‍යාව කියව ගමන් විද්‍යාව එහෙම බෑ. හරිද? සබ්ජෙක්ට් එක වර්ග 3යි. බයෝ, ෆිසික්ස්, කෙමිස්ට්‍රි. බයෝ කියන්නේ ජීව විද්‍යාව, කෙමිස්ට්‍රි කියන්නේ රසායන විද්‍යාව, ෆිසික්ස් කියන්නේ භෞතික විද්‍යාව. බලන්නවා දුර්වල මොකේද කියලා. වීඩියෝ දානවා දෙයියනේ. ඔයා බලන්න මෙවුවා මේ සරල කරලා උගන්වන්නේ. හරිද? මෙච්චර සරල කරලා උගන්වනවා. අර කලින් වීඩියෝ දෙක බලන්න කෙටි ක්‍රම ගොඩක් තියෙනවා. right ඒවා බලන්න.
හරිද? බලලා මේක ගොඩ දාගන්න. විද්‍යාව අමාරු නෑ පුතේ. පට්ට ලේසි. සරලව උගන්වන්නම් වාට ඔක්කොම. ඔයා 11 වසරේ කෙනෙක් නම් දන්නවනේ කෙමිස්ට්‍රි වල අමාරුකම නෑ. මේ උගන්වන්නේ 10 වසරේ පළවෙනි කෙමිස්ට්‍රි පාඩම. ඔයා 10ද 11ද කමක් නෑ බලන්න. මේ ඔක්කොම ටික උගන්වනවා. හරිද? පිළිවෙල හැමදාම වීඩියෝ එක ගන්න දානවා. දැන් ඊයේ වෙසක් පොයේ දවස. හරි දැන් නම් මේ වීඩියෝ එක කරද්දී කියන්නේ 12 වෙනිදා පහු වෙලා හරිද 13 වෙනිදා වෙලාව එකට කාලයි. හරිද? ඔයාලට මේ වීඩියෝ එක වැටෙද්දි සාමාන්‍යයෙන් පාන්දර වෙලා තියෙයි තව ටිකක්. තාමත් ඉතින් වෙසක්මනේ. හරිද? මේක වෙසක් දවසද කියලා හිතා ගන්න. හරිද මගේ? රයිට්. ඔන්න කතන්දරේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ ලියන විදිය. අපි අන්තිම කෙනත් බලමු. මම මේ මැද්දේ සමහරව අතහැරලා ලියුවේ. ඔයාලට ලියන්න පුළුවන්. හරිද? ආගන් නෙවෙයි. අපි ගමු කැල්සියම්. හරිද? කැල්සියම්. හරිද? කීයද ඉලෙක්ට්‍රෝන 20යි. හරිද? පළවෙනි එකට දාන්න පුළුවන් 2යි. 2යි කමාවක් දානවා. දෙවෙනි එකට 8යි. 8යි කමාවක් දාන තව කීයක් ඉතුරුද? 20 තව 10ක් ඉතුරුයි. කමාවක් දානවා 10. එහෙම පුළුවන්ද? පිස්සුද? බුල ගහන්න එපා. මෙහෙම 10 දාන්න බෑ. උපරිම තුන්වෙනි ශක්ති මට්ටම වෙන්න පුළුවන් 8 දෙනාටයි. 8යි. ඉතුරුයි තව කීයද දෙන්නේ? එයා දානවා 4 වෙනි ශක්ති මට්ටමට. හරිද? ඔන්න 4 වෙනි 1යි 2යි 3යි 4යි. රයිට්? ශක්ති මට්ටම් 4යි. හරිද? ඔන්න අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය ටික අරගෙන මම කියලා දුන්නා කොහොමද මේකේ මේ මූලද්‍රව්‍ය 20 ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නේ කියලා. හරිද? ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු ආවර්තිතාව වගුව ගැන කතා කරන්න. හරිද? මේකේ කාණ්ඩ වලට බෙදෙන්නේ කොහොමද? ඊට පස්සේ ආවර්ත වලට බෙදෙන්නේ කොහොමද කියන එක අපි කතා කරමු. හරිද? එතකොට මේ ඒකට මේ වාඩි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පුළුවන් වෙන්න ඕනේ. කෙමිස්ට්‍රි නම් පුතේ මම රෙකමන්ඩ් කරනවා ඔයා 10 වසරේ කෙනෙක් නම්. දැන් මම නම් ඔන්ලයින් ක්ලාස් කරන්නේ නැහැ. ඔයා විද්‍යාව ඉගෙන ගන්න 10 වසරේ ළමෙක් නම් ඔයාගේ ටියුෂන් පන්තියේ ටියුට් නම් කරන්නේ ගැටලුවක් නැහැ. ඔයා ඉස්කෝලේ ලියන නෝට් එක පුතේ හරි පන්තියේ නෝට් ලියනවා නම් හරිද? ඉස්කෝලේ ලියන නෝට් එක දෙකෙන් එකක් තෝරාගන්න. ඔයා 10 වසරේ කෙනෙක් නම් ඔයා කෙමිස්ට්‍රි ටික එක නෝට් එකක් හදාගන්න. කෙමිස්ට්‍රි වලට එක පොතක්, ෆිසික්ස් වලට එක පොතක්, බයෝ වලට එක පොතක්. හරිද? එතකොට එහෙම වුණාම ඔයා දුර්වල මොනවද කියලා වාට තේරෙනවා පුතේ. ඒ වගේම A to Z පිළිවෙලට කෙමිස්ට්‍රි ටික තියෙනවා නම් විශේෂයෙන් මේ කෙමිස්ට්‍රි කලින් ඒව නැතුව ඉස්සරහට කෙමිස්ට්‍රි යන්න බෑ. එක පාඩමක් දැන් බයෝ නම් හරිද? ඔයාලට ජීවි පටක 11 වසරේ අවුලක් නැහැ. ඒ එහෙම නැත්නම් 10 වසරට එන්නකෝ. හරිද? ඔයාට බයෝ නම් 10 වසරේ හරිද? මොකද්ද රසායනික පදනම බැරි වුණා කියලා ඔයාලට සෛලේ පාඩම බැරි වෙන්නේ නැහනේ. හැබැයි කෙමිස්ට්‍රි වලින් කලින් ඒවා බැයි නම් ඔයාලට පස්සේ කෙමිස්ට්‍රි බෑ. එහෙනම් පොත් තුනක වෙන වෙනම ලියන්න මං ගානේ ෆ්‍රී උපදෙසක්. රයිට්? එහෙනම් එන්නකෝ පාඩම ඉවරයි. මෙහෙම තමයි පුතේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නේ. ඔයා මූලද්‍රව්‍ය 20 ඉලෙක්ට්‍රෝන වින්‍යාසය තනියෙන් ලියන්න ඕනේ. මූලද්‍රව්‍ය 20 ඉලෙක්ට්‍රෝන වින්‍යාසය තනියෙන් ලියන්න ඕනේ. සරලව කියලා දුන්නා. අර කලින් වීඩියෝ ටික බලන්න. එතකොට තමයි මේක හොඳට පැහැදිලි වෙන්නේ. මොකද ඒකේ උගන්වන්න ඕනේ මේවා ගැන තව ටිකක්. රයිට්? එහෙනම් පුතේ අදට වීඩියෝ එක නවත්තන්න. රයිට්? ඔන්න වෙසක් පොයේ දවසේ නම් වීඩියෝ එකක් දාගන්න බැරි වුණා. හැබැයි අද 13නේ. 13, 14, 15 පිළිවෙලට ඔයාලට වීඩියෝ ටික දානවා. රයිට්? එහෙනම් කට්ටියටම ආයුබෝවන් පුතේ. අනේ ඔයාලට තේරෙනවා නම් හරිද? මට ඒ ගැන කියලා පුංචි කමෙන්ට් එකක් දෙන්න. හරිද? සබ්ස්ක්‍රයිබ් කරත් එකයි මට නැසත් එකයි. හරිද? මට ඕනේ උඹලට මම දන්නේ නැති උන්ටත් විද්‍යාවෙන් නැතුව සරලව උගන්වන්න. හරිද? ඉතින් කමෙන්ට් එකක් දෙන්න. මට ඒකයි වටින්නේ. තේරුණාද නැද්ද කියන එක. හරිද? හරි පුතේ නම් කට්ටියටම ආයුබෝවන්. ජය වේවා. වීඩියෝ එක මෙතනින් නවත්තනවා. හරිද? එහෙම නෑ. එහෙම නවත්තන්නේ ඉස්සරහට ලස්සනට වීඩියෝ සීරීස් එකක් විදිහට ඔයාලට උගන්වනවා පුතේ. රයිට්? එහෙනම් ආයුබෝවන්.